හායි කොහොමද? අද මම නයිස් බිස්කට් වලින් රස බිස්කට් පුඩින් එකක් හදන්න යන්නේ. මේක හදන්න හරිම ලේසියි වගේම මේක හදන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මුලින්ම මම මෙතන බටර් ග්‍රෑම් 170ක් අරන් තියෙනවා. ඒකට මම අයිසිං සුගර් ග්‍රෑම් 200ක් එකතු කරනවා. ඔයාලට සීනි හොඳට කුඩු වෙන බ්ලෙන්ඩ් කරලා අරගන්නත් පුළුවන්. ඊළඟට මේ ටික හොඳට කලවම් කරගමු. මම හැන්දෙන් තමයි මේක කලවම් කරගන්නේ. ඊළඟට මම කොකෝවා පවුඩර් මේස් හැඳි 2.5ක් එකතු කරනවා. දැන් නැවතත් මේ ඔක්කොම හොඳට කලවම් කරගමු. මේ ගානට කලවම් වුණාම ඇති. මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 75ක් අරගෙන තියෙනවා. ඊළඟට මම ට්‍රේ එකට මේ විදිහට ෂීට් එකක් දාගෙන අරගෙන තියෙනවා. දැන් මම මුලින්ම අපි හදාගත්ත අයිසින් එකේ ලේයර් එකක් යටටම දාගන්නවා. ඊළඟට මම කිරි එකත් ළඟට ගන්නවා. දැන් මම ගත්ත නයිස් බිස්කට් එක එක කිරි එකේ පොඟවලා මේ විදිහට පේරියට තියාගන්නවා. දැන් අපි ආයෙමත් අයිසින් ලේයර් එකක් මේ වගේ දාගමු. ඊළඟට නැවතත් බිස්කට් ලේයර් එකක් මේ විදිහට දාගමු. දැන් ආයෙමත් අයිසින් ලේයර් එකක් මේ වගේ දාගමු. ඊළඟට නැවතත් බිස්කට් ලේයර් එකක් දාගමු. ඊට පස්සේ අපි ආයෙමත් අයිසින් ලේයර් එකක් මේ වගේ දාගමු. දැන් මම අපේ පුඩින් එක තවත් රසවත් කරගන්න උඩින් චොක්ලට් ටිකක් ඩබල් බොයිල් කරලා දාගන්නවා. මේක අවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් දාගන්න. මෙතන මම චොක්ලට් වලට බටර් මේස් හැඳි 1.5ක් දාලා තමයි ඩබල් බොයිල් කරගන්නේ. ඊට පස්සේ මේ චොක්ලට් එකේ රස්නේ හොඳටම නිමෙන්න පැත්තකින් තියාගමු. හොඳටම රස නිමුණට පස්සේ තමයි අපේ පුඩින් එකට උඩින් දාගන්නේ. දැන් මම චොක්ලට් ටික අපේ පුඩින් එකට උඩින් දාගන්නවා. මේ විදිහට චොක්ලට් ටික හැම තැනටම යන්න දාගමු. ඊළඟට මම මේ පුඩින් එක පැය 3ක් විතර ශීතකරණයේ තියාගන්නවා. මේ පැය 3කට පස්සේ දැන් අපි හදාගත්ත පුඩින් එක හොඳට සෙට් වෙලා තියෙන්නේ.
ඊළඟට මම මේකට උඩින් කජු ටිකක් දාගන්නවා. ඔයාලා කැමති නම් දාගන්න පුළුවන්. කජු නැත්නම් ඔයාලට නයිස් බිස්කට් එකක්ම වුණත් කුඩු කරලා මේකට උඩින් දාගන්න පුළුවන්. ඒක අවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් විතරක් දාගන්න. දැන් මම අපි හදාගත්ත පුඩින් එක කෑලි වලට කපා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් එක. බලන්න මේක හදන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ වගේම ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන් වගේම මේ පුඩින් එක හරිම රසයි. ඔයාලටත් මේක නිවසට එන අමුත්තන්ටම පිළිගන්වන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.